අධිකරු ජනාධිපති අනුර කුමාර දිසානායක එමතුමාට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒකෙත් එමේ ඔයාලා දන්නා මගේ ප්‍රෝග්‍රෑම් එක. ඒතුමාට දන්නේ නැනේ. අනිවාර්යයෙන් මේක ෂෙයා කරන්න. එහෙනම් ආගන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිතුණි මගේ වීඩියෝස් තියෙනවා 5000ට එහා තියෙනවා. ඔබතුමා ඒ පුටු ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉන්නේ. ඒ පුටුව ඇවිල්ලා කොච්චර ශක්තිමත් කියලා ඔබතුමා දන්නවා. ජනාධිපතිතුමා දන්නවා. ඒ පුටුව වාගේ නෙමෙයි මගේ පුටුව. මගේ පුටුව එක ඕන කට්ටිය වාඩි වෙලා නැගිටින්න පුළුවන්. ඒ පුටුවට යනවා නම් ඒකට අති විශේෂ ගමනක් ගිහලා තමයි ඔබතුමා වාඩි වෙන්නේ ඉන්නේ. ඒ පුටුව වා නිදාසෙන් ඉන්නවා නම් මගේ වීඩියෝස් ටික බලලා මාතලේ එන්න. මම මාතලේ උල්රෝස් කන ගාව තමයි මගේ කඩේ තියෙන ෂොප් එකේ නම විජේ කියලා සෙලුන් එක. ඒකට ඇවිල්ලා මගේ වීඩියෝස් බලලා එන්න. මගේ ශක්ති ගොඩාක් තියෙනවා මේ සුභාවත් එක්ක. ඒ ශක්තිය ඔබතුමාට දෙන්නම්. ඒ ශක්තිය එනුවන් මේ ලංකාවේ ඉන්න ජනතාව ඇතුළ ලෝකේ ඉන්න හැමෝටම අපි උදව් කරමු. මගේ වීඩියෝ ඉස්සර බලන්න. බලලා මාත් එක්ක එක දවසක් යාළු වෙලා බලන්නකෝ එමතුමා. ඒ කියන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා එක දවසක් මගෙත් එක්ක යාළු වෙලා බලන්න. මගේ ප්‍රෝග්‍රෑම් ඔබතුමා එතකොට දැනගන්න පුළුවන් සම්පූර්ණයෙන්. එතකොට මේ ලංකාවට මම ගොඩාක් ආදරේ. මේ සුභාවට මම ගොඩාක් ගරු කරන එකන. මගේ වීඩියෝස් බලනවා ඔබතුමාට පේනවා. මම කියන්නේ අනුර කුමාර දිසානායක මේ සුභාව දුන්න මේ දඬුම තමයි අපි දැන් ඒක විඳගෙන යන්නේ. ඒ හින්දා මේ සුභාවට දැන් ගරු කරන්නේ නැහනේ. ඒ වාගේ දෙමෝන්ට ගරු කරන්න ඕනේ. ඔක්කොමඩ ගරු කරන්න ඕනේ. ඒක මට පුළුවන්. ඒක නිදාසෙන් අපි ජනතාවට ඒක පෙන්වන්න පුළුවන් කියලා මට ශක්තිමත් තියෙනවා. පුළුවන් නම් ජනාධිපතිතුමා මාතලේ එනවනම් මට කොහමද ඔයාට ජනාධිපතිතුමා හම්බෙන්න යනවා නම් මට ඒක ගොඩාක් දුරට යන්න ඕනේ. එහෙනම් ඔබතුමා හිතුවා විනාඩියෙන් හම්බෙන්න පුළුවන් මාව. පුළුවන් නම් try කරලා කතා බහ කරලා එන්න. මගේ ගොඩාක් ideas තියෙනවා මේ ලංකාව හොඳින් ගමනක් ගෙනියන්න. ඒ කියන්නේ අපි මිනිස්සු ඔක්කොම හොඳයි. අපි හොඳ වෙන්න ඉස්සලා අපි ඔක්කොමට උදව් කරන්න ඕනේ. ඒ උදව් වෙලා දෙමළ මුස්ලිම් සිංහල ભેද නැතුව ඔක්කොමට උදව් කරන්න පුළුවන්. මගේ වීඩියෝස් ටික බලන්න කවදාරි මාතලේ හදනම් කියලා කිව්වානේ. ඉස්සලා මාතලේ එනවනම් මාව ටික හම්බෙන්න එක දවසක් යාළු වෙලා බලන්න. මගේ ගමනක් ඔබතුමාට හොඳින් පේනවා. ඒ හින්දා තව වීඩියෝස් තියෙනවා. ඔබතුමා බලනකම් මම වීඩියෝස් ගොඩාක් දාගෙන ඉන්නවා. අයිකියොත් එමේ මගේ මේ රටේ ඉන්න ජනතුමා අනුර කුමාර දිසානායකට මගේ අයිඩියාස් ඔක්කොම දෙනවා. අනිවාර්යෙන් මේ සුභාවත් එක්ක දෙනවා. අද 4 වෙනිදා අද පොයේ දවස අන්තිම අවුරුදු මේ අන්තිම පොයේ දවස. මේ පොයේ දවසට මම සුභාවත් එක්ක කියන කවදාරි මේ වීඩියෝ ඔබතුමාට ඒක ලැබෙයි කියලා විශ්වාසයෙන් දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය මේ ප්‍රබංජන කියන මේ සුභාව ධර්ම ඒකත් එක්ක ඒක හරියයි කියලා මම හිතනවා. ඕකේ හම්බෙමු. ජයවා බුදු සරණයි.